Assalamu alaikum brother. Itu betul. Abu Hurairah radhiyallahu anhu tomano वार्ता करनो बुहारी सा मुस्लिम के ना क्रांत देखें में हसन अंदर मोहम्मद नबी सल्लल्लाहु अलैहि वसल्लम tomano वारकता भाषा कर तीबना अवसान दिने दिनिश्चय दिने सहा अल्लाह देवन वाहन से वो विश्वास करानो नी कारणा तुना गने सलिकली मत वेन वाक्य अल्लाह देवन वाहन से बिदी बंदो निश्चित वन विश्वास तबीम मुस्लिम वरुंगे अनुवाद बककिन इवगीम ओनगी मरनिन मतुव ओनते යම් පරීක්ෂණයකට මේ ලෝක ජීවත් වුණු ආකාරය පිළිබඳව පරීක්ෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණයෙන් සමත් වෙන අය එහෙම නැත්නම් මේ ලෝකයේදී යම් යහපත් කාර්යයන් කරගෙන අල්ලාහ් දෙවියන්ගේ අන සහ මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ උපදේශයන් පිළිපැදගෙන කටයුතු කරපු අයට ස්වර්ගෙ හිමි වෙනවා. එසේ නොවන අයට මිරේ නැත්නම් අපාය දුක් විඳින වෙනවයි කියන ඒ පරීක්ෂණ අවස්ථාව පිළිබඳ විශ්වාසය තබන අය තමයි නියම මුස්ලිම් වරු ඉස්ලාම් බැතිමතුන් කියා. එවැනි බැතිමතුන්ට වැදගත් වෙන කාරණා තුනක් ගැන නබිතුමාන සඳහන් කරලා තියෙනවා. එකක් තමයි අපි අමුත්තන්ට සලකන්න, ගෞරව කරන්න. ඒ කියන්නේ අපි දෙත පැමිණෙන අමුත්තන්ට අපි හොඳින් සංග්‍රහ කරලා උන්ට සලකලා උන් කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න. දෙවෙනි කාරණාව තමයි අපි නෑදෑයන්ව ලං කරගන්න, සමීප කරගන්න කියන එක. ඒ කියන්නේ අපි නෑදෑයෝ සමග සමීප සහසම්බන්ධතා ගොඩනගාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියන්නේ. තුන්වෙනි කාරණාව තමයි කාරණා තුනක් සඳහන් කළා. පළවෙනි කාරණාව හැටියට සඳහන් කරා ඔබ අමුත්තන්ට සලකන්න. දෙවෙනි කාරණාව හැටියට සඳහන් කළා ඔබ නෑදෑයින්ව සමගි නෑදෑ හිතවතුන්ව සමීප කරගන්න. ඒ වගේම තුන්වෙනි කාරණාව හැටියට කිව්වා ඔබ කතා කළොත් සත්‍යයම කතා කර. එහෙම නැත්නම් නිහඬව සිටින්න. බොරු කියන්න එපා. ඒක අනිත් පැත්ත බැලුවොත් අපි බොරු කියන්න එපා. විසාව අතහරින්න. ඔබ සත්‍යයම ඇත්තම ඕනම අවස්ථාවේදී කතා කරන්න. එහෙම නැත්නම් නිහඬව ඉන්න කියලා. මෙන්න මේ කාරණාවල් තුන පිළිබඳව ඔබ ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ ජීවිතය සාර්ථක කරන්න, මෙලොව සහ පරලොව සාර්ථක කරගන්න. ඔබට වටිනා කම් කෙත් කරන්න. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්.